ලොවියාගනේ ගුඩ් මෝනිින් හැමෝටම අපි අද යන්නාව විශේෂ ගමන අපි අද යනවා සිරීපාද වන්දනා කරමු. බස්සගෙත් ඇවිල්ලා ට්‍රේන්ගේත් ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි අපේ ගමන පටන් ගත්තේ. අපි යන්න ඉන්නේ රත්නපුර එරත්න මාර්ගය ඔස්සේ. මේ ඉන්නේ අපේ කට්ටිය ටික නඩේ ආව අපි 22ක් අනිත් කට්ටිය උඩ 70. ඉතින් ගමන පටන් ගත්තා. මේන් ඉන්න අපේ ගැන්සිය. අගලක දුම්බුතා ලේනකි දුම්බුතා අගලක දුම්බුතා ලේනකි දුම්බුතා කනපු ජෝඩු වන්න අලු ජෝඩු වන්න නාකි ජෝඩු වන්න උර ජෝඩු වන්න ඉරි කෝඩු වන්න අග්ගලක දෝම්පුතා ලේනකි දෝම්පුතා අග්ගලක දෝම්පුතා ලේනකි දෝම්පුතා ගමන ආරම්භයේදීම අපිට නාන්න දැනුත් සෙට් වුණා. මේ තමයි එතන. බලන්නකො මේ වටපිටාවේ තියෙන ලස්සන. කිසිම සද්දයක් නැහැ. වතුර වාරේ සද්ද විතරයි. මේ පරිසරයේ සුන්දරත්වය නම් කියලා නිම කරන්න බැහැ. බලන්නකො මේ ඈත තියෙන කඳු පන්තියේ ලස්සන. මේ කට්ටිය මේ වටපිටාවල සුන්දරත්වය බලාගෙන හිමින් ගමනේ පිටටම ගියා. මේ තියෙන සමන් දේවාල. අපි පුරුවිට එරත්න පාරෙන් සිරිපා කරුණාව ආරම්භ කරද්දී හරියටම සිරිපා කරුණාව ආරම්භ වෙන්නේ මෙන්න මෙතන. ඉතින් මේ තැන අලුතෙන් සිරිපා කරුණා කරන කෙනෙක්ට නැත්නම් කෝඩුකාරයෙක්ට විශේෂ වූ තැනක්. මෙතනදී තමයි කෝඩුකාරයෙන්ට අඳුරු ගැට ගන්න එක සිදු කරන්නේ. මේ ඉන්නේ මගේ යාළුවෝ ටික කට්ටියත් එක්ක යන පළවෙනි ගමන. ඒ වගේම මගේ පළවෙනි බ්ලොග් එක. පොඩි වෙලාවකට මාත් නඩේ ගුරා වුණා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න දෙන්නේ මම මොකද්ද කියලා. දැන් ඕක ස්ටොප් කරලා ඔහම පල්ලයට මේ පරිසරයේ ස්වභාව සෞන්දර්යය නම් උපරිමයි. නිදහස මේ හැමදේම හැම තැනකදීම එකම විදිහේ. බලන්නකො මගේ මේ පිටිපස්සෙන් තියෙන කඳුපන්තියේ මොහොතේ අනිදිනෙන් එහෙදින ලස්සන. මේ සිරිපාදල යන්නේ තියෙන හැම මාර්ගයකම තියෙන හරි අමුතු පරිසර පද්ධතියක්. ඕටන් තැන්නට ගොඩක් සමාන ලස්සන පරිසර පද්ධතියක් තමයි මේ මාර්ගවල තියෙන්නේ. විශේෂ ගස් කොළන් මල් වර්ග මේ වගේ ගොඩක් දේවල් මේ පරිසරයේ ඇතුළත් වෙනවා. මේ සමල්ල කන්ද තියෙනවා මේ ඇත්සොහොන් කන්දේ කියලා එක. ඇත්සොහොන් කන්ද
ඈ ඒ කියන්නේ මොකද්ද කියනවා අදන කොහොමද ඒකේ තියෙන්නේ මචං ඔය ඇත්තුන්ගේ ඇටකටු උන් ඔය වගේ වලු ඒ කියන්නේ මේ කමල්ල කන්දේව කෑල්ලද? කැලලා කියලා තමයි කියන්නේ ඒ වුණාට ඒක හැමෝටම තාම මචං ඒක දැකලා තින්නේ අන්න හරි ළඟන කියලා එයා යනවලු මේ විකට ඔන්න මෙන්න තියෙන ඒ කියන්නේ ඒක හම්බෙන්නේ නැහැ කියන්නේ ඒක හම්බෙච්ච අය ඉන්නවද? අපිච්ච දෙන්නෙක් වගේ ඉන්නවා එක හාමුදුරනවා මට මතකයි අනිත් එක්කෙනා මේ පයිලට් කෙනෙක් අපි කට්ටියත් එක මේ කොහෙද දැන් ඇවිල්ලා ඉන්නේ සීතකමුලට ඔබ දැනගෙනද කිව්වේ ඔය? ඔව් නේ යස් ඔව් කොල්ලෝ ටිකෙන් භාගයයි ඉන්නේ භාගයක් පල්ලෙහා හරි අපි දැන් යම් පල්ලෙහා අර ඉන්නේ මොඩ කොල්ලෝ ටික තේරම මේ කට්ටිය යනකම ඉස්සර වෙනවා මන්ට යනවා කල් සීතකමුල පේනවා මේ ඉන්න අපේ අනිත් පැත්තට මාලට නින්ද ගිහිල්ලා ඉක්මනට ආව මිනිස්සු ටික මෙතන ඉන්නවා හරි ඉන්නේ මේ සීතකමුල යන්න තව ඉස්සරහට කොල්ලෝ ටික ලොකු වැඩක් වගේ මේ අපි ෆොටෝග්‍රැෆර්ස් ලා නළුවා මේ ඉන්නේ ෆොටෝග්‍රැෆර් කොහොමද ප්ලේස් එකේ ලස්සන සීතකමුලනුත් නාගෙන අපි ආයේ අපේ ගමන පටන් ගත්තා. දැන් නම් ටික කරුණ වෙගෙන ඉන්නේ ඒ මේ පරිසරයේ තියෙන සුන්දරත්වය නම් කිසිම අඩුවක් වෙලා නැහැ. ඒ ප්‍රාණම් බලමු ඈට මේ පරිසරයේ මොන තරම් සුන්දරද කියලා. බලන්නකො පුංචි කුඹරයක් වගේ නඩ යන ලස්සන. කොල්ලෙක් ජීවිතේදී සුන්දරම අත්දැකීමක් තමයි යාළුවෙක් එක්ක ඇවිදින්න යනවා ඉතින්. මේ විදිහට කට්ටියත් එක්ක ඇවිදින්න යන තියෙනවා නම් ඊට වැඩි දෙයක් නෑ මට නම්. දැන් නම් උදේටම කරුවර වෙලා. අපි 18ට ඇවිල්ලා මෙන්න මේ කඩේ ගාව පොඩ්ඩක් නැවතුණා මහන්සිය යන්නේ. ඉතින් අපි මේ තිරිච්ච කඩෙන් කට්ටියත් එක්ක ඉඳලා රසංගස තේකුත් දීලා ආයෙ අපේ ගමන අපි පටන් ගත්තා. හැටන් පාර වගේ කුරුවිට රත්න පාරේ එක දිගටම පරිවෙල නැහැ. ගොඩක් දුරට එන්න තියෙන්නේ ගස් කොළන් වලින් තමයි. ඉතින් හැටන් පැත්තෙන් එනකොට මම නම් හිතන්නේ කුරුවිට පැත්තෙන් එන එක ගොඩක් සුන්දර අත්දැකීමක් කියලා. මේ තියෙන්නේ අමුණම බ්‍රිතන් අතර තියෙන්නේ සිරිපා කරුණා කරන මිනිස්සුන්ගේ ගමන් වහන්සේ නිවා ගන්න. කියන්න බැරි වුණානේ අපි මේ වෙන්නේ කොතනද කියලා. අපි වෙවිලි ඉන්නේ ඉඟිකටු ගහන නැත්තම් ගෙත්තම් ගහන කියන තැනට. මේ තියෙන්නේ ඉඟිකටු ගහන.
පල්ලෙහාදී අපිට හම්බුනේ සමන් දේවාලය වගේම කෝඩුකාරයෙක්ට ගොඩාක් විශේෂ තැනක් තමයි මේ ඉදිකටු පාන කියලා කියන්නේ. ඉතින් කෝඩුකාරයෙක් අරන් එන ඉදිකට්ට යන උලයි මෙතන තමයි හමුනන්නේ. අපි අම්බලමෙක් ටිකක් ගෙවන් යනලා ආයි ගමන පටන් ගත්තා. බලන්නකො රෑට සිරිපාමලුව පේන ලස්සන අදත් එක්ක මාරම ලස්සනට පේනවා මේ පරිසරේ. බලන්නකො මම කිව්වේ ගුරුපේ කියන කරුවල වුණත් මේ පරිසරේ නම් තියෙන පුදුම සුන්දරත්වය. දැන් පාන්දර දෙකට විතර ඇති. මේ වෙලාවට දැනෙන්නේ නම් පුදුමාකාර සීතලක්. අපි කලින් පල්ලෙහා ඉඳන් උඩා බැලුවේ. දැන් බලන්නකො උඩා ඉඳන් පල්ලෙහා පේන ලස්සන. මේ පල්ලෙහා ලයිට් ගොඩක් එක්ක පේන්නේ ඉදිකට බාන තෙච්ච තැන. බලන්නකො අපි කොච්චර උඩහට ඇවිල්ලාද කියලා දැන්. ගමන අතරමඟදී අපිට අමුත්තෙකුත් හම්බුණානේ. හයි යන්නේ යස් බ්‍රෝ මම යාස වරද මල්ලි අපි ගාය මල්ලි යන්න වේගද ඉන්නේ අපි කාලේ බ්‍රේකස් දෙක නුමකි ඔන්න මෙතනදී තමයි අපේ පල්ලෙහා දෙවියන් වුණ අපේ අනිත් සෙට් එක හම්බුනේ. ඉතින් අපි මෙතනින් අපි කට්ටියත් එක්කම අපේ ගමන ආයෙ ආරම්භ කරා. මෙතන මේ එහා පැත්තේ තියෙන අපිට පල්ලෙහාදී හම්බුණා වගේ තවත් අම්බලමක්. මේ වගේ අම්බලන් ගොඩාක් සිරිපා ගමනේදී අපිට හම්බෙනවා. සිරිපා මල් වලට දැන් නම් අපිට තියෙන්නේ බොහොම පොඩි දොරක්. ඔන්න අපි දැන් උඩමළුව කරුණා කරන්නේ හදන්නේ. මෙතනින් එහාට නම් වීඩියෝ එක දාන්න වෙන්නේ නැහැ. මොකද උඩමළුවේ ෆොටෝස් වීඩියෝ ගන්න තහනම්. ඉතින් ඒ දේවල් වලට අපි ගරු කරන්න ඕනේ. උඩමළුව කරුණා කළා අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ හැමෝම දකින්න ආසාවෙන් ඉන්න ඉර සේවය බලන්න. බලන්නේ සිරිපාදේ මේ වටපිටාව පේන ලස්සන පඳුපන්ති කීයක් නම් මේ අතර වෙනවා. වලාකුළුවෙන් පේන්නේ නැහැ නිකන් පොළොන් වතුරක බිමක් වගේ. මේ සුන්දරත්වය නම් අනිවාර්යෙන් ඇවිල්ලාම විඳින්න ඕන සුන්දරත්වය. ඒ තරම්ම ලස්සනයි මේ වටපිටාව. මම කලින් ආපු දෙපාරෙම මීට වඩා ගොඩක් සෙනග හිටියා. අද නම් හැබැයි සෙනග ටිකක් අඩුයි. අපි හිතුව විදියට නම් අපිට ඉවසෙයි බලන්න බැරි වුණා. ඉතින් අපි දැන් මේ දැස්ත වෙන්නේ පහලට කරුණා කරන්නේ. හැමදේම හිතන පතන විදියටම වෙන්නේ නැහනේ. අපි මේ පහලට කරුණා කරන්නේ කුරුවිට එරත මාර්ගයෙන්. රෑ අර විදියට දැකපු සුන්දරත්වය අපි බලමු උදේට මොන තරම් සුන්දරව පේනවද කියලා. තා පල්ලෙහාට යන්න යන්න මීට වඩා සුන්දර තැන් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. මේ පරිසරයේ දිහා නම් මොන තරම් වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. මොකද ඒ තරම් ඇයට ප්‍රියමනාප හරිම ලස්සන වටපිටාවක් තමයි මේ පරිසරයේ තියෙන්නේ. අපිත් මේ වටපිටාවේ තියෙන සුන්දරත්වය ඉන්නගෙන හිමින් සැරේ පල්ලෙහාට කරුණා කරා.
බලන්නකො කට්ටිය මඟ නැවතිලා මේ පරිසරයේ සුන්දරත්වය විඳින අපූර්ව. ඊයේ කරුවලින් මෙහෙලත වෙච්ච තැන්වල සුන්දරත්වය මොන තරම්නම් අපූර්වද. අනිත් කට්ටියනට පල්ලහැට කරුණා කරා. මම ඉතින් වටපිටාවත් වීඩියෝ කරගෙන ඉන්සරේ පල්ලහැට කරුණා කරා මේ කට්ටියත් එක්ක. මේ තැන් නම් තනිකරම දිව්‍ය ලෝකයක් වගේ. මේ පරිසරයේ තියෙන ශාකන ගොඩක් දුරට හෝටන් තැන්නේ තියෙන ශාක වලට සමානයි. දැන් නම් අපි සිරිපාමලෙන් හුඟක් පල්ලහැට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මේ ටික ටික ලං වෙන්නේ හැටන් මාර්ගය හමු වෙන තැනට. මේ තියෙන හැටන් මාර්ගයට හැරෙන තැන. ඉතින් අපි මෙතනින් හැරෙන්නේ නැතුව දිගටම පල්ලහැට ගියා. මොකද අපි ගමන අවසන් කරන්න ඉතින් ඉන්නේ රත්නපුරා පාරෙන් නිසා. අහම්මේ මගේ හම්බුණා පුංචි යාළුවෙක්ගේ පුංචි වැඩක්. අපි දැන් මේ ඇවිල්ලා රත්නපුරා පාරට. ඉතින් අපි මෙතනින් එහාට බලමු කුරුවිට පාර වගේම රත්නපුරා පාරත් කොයිතරම්නම් සුන්දරද කියලා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්න හීන්ගමල ගාවට. මේ තියෙන්නේ පුංචියට ගලන් යන හීන්ගම. කුරුවිට පාර වගේම මේ පාරේ තියෙන්නේ පුදුමාකාර සුන්දරත්වය. පරිසරයේ නිස්කලංක භාවය නම් උපරිමයි. අන්තිම පාට කියන්නේ අවසාන වතාවට කියන්නේ ගේනම් අනේ ගේනම් රත්නපුරා පාරෙන් ගමන් කරද්දී හම්බෙන තවත් සුන්දර අත්දැකීමක් තමයි මෙන්න මේ පඩි ගාන සලකුණු කරලා තියෙන එක. ඉතින් මේකේ පඩි 100 පඩි සලකුණු කරලා තියෙනවා. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ කැලේ අතරින් පේන ලස්සන කඳු පන්තිය.
අරන්නකෝ ගස් කොළන් අතරින් කඳුපන්තිය දෙන ලස්සන. කුරුවිට පාරටත් වඩා මේ පාර ගොඩක් පරිසරයක් සමග සමීපයි. බලන්නකෝ ඈතින් පුංචියට පේන්නේ මොකද්ද කියලා. ඒ පේන්නේ සිරිපාදේ. අපි දැන් සිරිපාදේ ගොඩාක් දුරට ඇවිල්ලා ඉන්නේ. සිරිපා කරුණා කරන හැමෝගෙන්ම වෙන්චිල්ලියමක් තියෙනවා කරන්න. අනේ මේ පරිසරයට කැලි කසුළු නම් බැහැර කරන්න එපා. මොකද මේතන ගොංගරාජන පරිසරේ විනාශ කරන ලොකුම සාධකයක් තමයි මේ කැලි කසල කියන්නේ. ඉතින් මේ පරිසරයේ තියෙන සුන්දරත්වය නැති කරන්න නම් එපා. තව ටිකක් ඉස්සරහට ගියාම මම පෙන්වන්නම් රත්නපුරා පාරට අයිති වෙන ඉදිකට පාන. මේ තියෙන්නේ රත්නපුරා පාරෙන් යද්දී හමු වෙන ඉදිකට පාන. පාරට කරුණා කරද්දිත් අපිට අමුත්තෙක් හමු වුණා. බලන්න ඔය පොළොවට කිසිම ගමන් මහන්සියක් නැතුව යත් එක්ක යන අපූර්වයි. තව ටිකක් පල්ලෙහාට යද්දී මම ඔයාලට පෙන්වන්නම් මුළු ලංකාවටම විශේෂම තැනක්. මේ තියෙන්නේ අන්න ඒ විශේෂම තැන. හිතාගන්න පුළුවන් මොකද්ද විශේෂත්වය කියලා. හැමෝටම වඩා ලොකුවට ගන්න කළු ගඟේ පුංචි උපත තමයි මේ තියෙන්නේ. හිතන්න මේ පොඩි වතුර පාරෙන් ඇත්තලොක් ගඟක් හදනවා කියන්නේ. දැන් නම් වටපිටාව ටිකක් මේ දෙමින් හැලෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ලංකාවේ සිරිපාදේ පේන ස්ථාන ටික. අපි කට්ටිය පඩිපෙලෙන් එන්නේ නැතුව පුංචි කෙටි පාරකින් ගියා. ඕන මම එකේ කල්ලන්නද බං? අපි දැන් මේ ටිකෙන් ටික ලඟ වෙන්නේ අපේ මේ ගමනේ අවසානයේදී. ඉතින් මෙන්න මේ විදිහට අපි අපේ සිරිපා ගමන මෙතනින් අවසන් කරනවා. මේ වගේ තවත් ලස්සන බ්ලොග් එකකින් අපි ඉක්මනටම හමු වෙනවා.